හෙලෝ වෙල්කම් back to my YouTube channel. ඉතින් ඔයාලව ගොඩාක් ආදරයෙන් අද වීඩියෝ එකටත් මම පිළිගන්නවා. අද හරියටම ජනවාරි 9 වෙනිදා. ඉතින් ජනවාරි 9 කියන්නේ මට ගොඩාක් විශේෂ දවසක්. ඒ මොකද කියලා ඔයාලා දන්නව නම් සමහර විට ෂෝට් වීඩියෝ එකෙන් ඔයාලා දකින්නත් ඇති. අද තමයි මගේ උපන්දින. කාලේ නම් උපන්දිනයක් එනවා කියන්නේ හරිම සතුට දවසක්නේ. කේක් කපනවා, සතුටු වෙනවා, පාටි දානවා, ඔය වගේනේ. හැබැයි දැන් මට හිතෙනවා මේ උපන්දිනේ දවසට සතුටු වෙන්න ඕනිද, දුක් වෙන්න ඕනිද කියලා. ඇත්තටම මට ඒක හිතා ගන්න බෑ. මොකද අපි උපන්දිනයක් අවුරුද්දකට එකපාරක් තමයි සමරන්නේ. ඒ වුණාට අවුරුද්දට එකපාරක් සමරන මේ උපන්දිනෙන් අපි තව අවුරුද්දක් වයසට යන එකනේ වෙන්නේ. ඉතින් ඒ නිසා ඒකට එකාතකින් දුක් වෙන්න තමයි ඕනි නේද? මේ උපන්දිනේ දවසට ගෙදරක කිරිබත් හදන එක ඉතින් සාමාන්‍ය දෙයක්නේ. මමත් ඉතින් උදේ අවදි වෙලා අද උදේට කන්න කිරිබත් හදන්න තමයි හදන්නේ. කිරිබත් හදලා දවල්ට රයිස් එකක් හදනවා. ඒකත් ඉතින් මං උදෙන්ම හදාගන්නවා. මොකද ෂොප් එකට යන්නත් තියෙනවා. ඒ වගේම අද තව පුංචි ගමන් වගේක් යන්නත් තියෙනවා. ඒක නිසා ඒ වැඩ දෙකම එකපාර කරගත්තා. උදේටම මම කිරිබත් හදලා රයිස් එකකුත් හදාගත්තා. වෙලාවට අපි මේ ගත කරන ජීවිතයේ වෙලාවකට හරි පීඩාකාරී වෙහෙසකාරී බවක් අපිට දැනෙනවා. ඉතින් ඒක අපිට ඒ විදිහට දැනෙන්නේ අපි කරන ජොබ් එක හින්දා, අපි කරන බිස්නස් හින්දා, එහෙමත් නැත්නම් අපි ඉගෙන ගන්න දේවල් නිසා. ඒ විතරක් නෙවෙයි, ලයිෆ් එකේ වෙන එක එක චේන්ජස් නිසා මේ වගේ පීඩාකාරී වෙහෙසකාරී බවක් අපේ ජීවිතේට අපිට දැනෙනවා. විශේෂයෙන් විවාහ ජීවිතයක් ගත කරනකොට බිරිඳක් විදිහට, මවක් විදිහට මේ පීඩාකාරී වෙහෙසකාරී භාවය අපිට ගොඩාක් දැනෙනවා. ඉතින් ඒක අර ඉගෙන ගන්න කාලේ ඉගෙන ගන්නකොට අපි හිතනවනේ අනේ මේක කොච්චරනම් මහන්සි වැඩක්ද කියලා. හැබැයි ඒ කාලෙට වඩා අපිට මහන්සියක් දැනෙනවා විවාහ ජීවිතයකට ආවට පස්සේ, අපේ ලයිෆ් එක චේන්ජ් වුණාට පස්සේ ඒ කාලේ මොකක්ද කියලා හිතෙනවා දැන් ගත කරන කාලෙත්. ඒ තරුණ කාලෙට එනකොට, අපි වයසින් වැඩි වෙනකොට අපිට එන වගකීම් වැඩි වෙන්න අපේ මේ ස්ට්‍රෙස් එකත් වැඩි වෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. අපි මේ විදිහට ස්ට්‍රෙස් වෙලා අපේ ජීවිතේ ඉස්සරහට ගත කරන්න ගියොත් අපි නොදැනීම අපිට මේ ජීවිතේ එපා වෙනවා. ඒක තමයි ගොඩාක් තැන්වලදී වෙන්නේ. අපි පාඩම් කරනකොට අපි ඕනවට වඩා ස්ට්‍රෙස් වෙලා ඒක කරන්න ගියාම අපිට ඉගෙන ගන්න එක පවා එපා වෙන අවස්ථා ඕන තරම් තියෙනවා. ඉතින් ඒ වගේ තමයි අපි මේ ගත කරන මේ ලයිෆ් එකේ අපි බොරුවට ස්ට්‍රෙස් වෙන්න ගියොත්, ඕනවට වඩා පීඩනකාරී දේවල් ඔළුවට දාගත්තොත් අපේ මේ ගත කරන සරල ජීවිතේ අපිට එපා වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක අපි තේරුම් ගන්න ඕනේ. ඕනෙම ජීවිතයක සංකීර්ණ අවස්ථා ඕන තරම් එනවා. හැබැයි අපි ඒ දේවල් ඕනවට වඩා සංකීර්ණ කරගන්න නැතුව හරිම සරල විදිහට ජීවිතයේ එන අභියෝගවලට මුහුණ දෙන්න අපි පුරුදු වෙන්න ඕනේ. අපි ඉස්කෝලේ යන කාලේ අපිට තියෙන ලොකුම හීනනේ අපේ විභාග පාස් කරලා අපි කැම්පස් යන එක, එහෙම නැත්නම් හොඳ ජොබ් එකකට යන එක. ඔය දේවල්නේ අපිට තියෙන හීන. හැබැයි ඒ හීනේ ඉෂ්ට කරගෙන අපි ඊළඟට තරුණ වියට ආවට පස්සේ අපිට ඊට වඩා හීන තියෙනවා. අපි ලස්සන ගෙයක් හදාගන්න, වාහනයක් ගන්න, අපේම කියලා ලස්සන පවුලක් හදාගන්න, ඔය වගේ ලොකු හීන අපිට තියෙනවනේ. ඉතින් අපි මේ ගත කරන ජීවිතේ අපි යන්නේ හීන පස්සේ. ඉතින් ඒ හීන හැබෑ කරගන්න ඕනි අපි ජීවිතේ ලස්සනට ගත කරන්න නම්. ඒ නිසා අපි මේ ජීවිතේ ගත කරන හැම එක දවසක්ම අපිට ගොඩාක්
වැදගත් අපේ ජීවිතේ ලස්සන කරගන්න. තාවෙන් කතාව මම උදේ කිරිබත් හදලා ඒ වැඩ ටිකත් ඉවර කරලා මමයි හස්බන්ඩුයි ආවා පොඩ්ඩක් එළියට. අද බර්ත්ඩේ එක නිසා මට ආස හිතුණා ලස්සන මග් එකක් ගන්න. හැබැයි වෙනද නම් මේ ෂොප් එකේ ලස්සන මග්ස් තියෙනවා. අද තිබ්බ එකක්වත් මගේ හිතට ඇල්ලුවේ නැහැ. ඉතින් අතගාලා බලලා පොඩ්ඩක් හස්බන්ඩ් එක්කත් චුරු ගහලා මම ඊට පස්සේ ඉතින් ආවා. මොකද එතන තියෙන දේවල් මට හරි ගියේ නැති නිසා. අවුරුද්දේ ජනවාරි මගේ උපන්දිනේ ජයටම සැමරුවා. ඉතින් එතකොට හස්බන්ඩ්ත් ලංකාවට ඇවිල්ලා මාසයක් වගේ. ඉතින් එයා කිව්වා අපි පාටි එකක් දාලා හොඳට ජයට සමරමු කියලා. ඉතින් අපි බර්ත්ඩේ එක ගොඩාක් හොඳට සමරපු නිසා මම කිව්වා මේ අවුරුද්දේ බර්ත්ඩේ එක එච්චර හොඳට සමරන්න ඕනි නැහැ. මොකද ඉතින් තව අවුරුද්දක් වයසට යන එකනේ වෙන්නේ. මම ඒ නිසා කිව්වා මේ පාර අවුරුද්දේ ඔයාගේ බර්ත්ඩේ එක අපි හොඳට සමරමු කියලා. ඒත් ගැහණු ළමයි වෙන අපි වගේ තමයි එයාලත් ඒ වගේ දේවල් වලට ආසයි. හැබැයි එයාලා ඒවා අපි වගේ කියන්නේ නැහැ. ඉතින් ඒක නිසා මම හිතුවා මේ පාර එයාගේ බර්ත්ඩේ එක හොඳට සමරනවා කියලා. ඉතින් ඔන්න ඔහොම මමයි හස්බන්ඩුයි රෑ වෙලා අපි දෙන්න ගියා පොඩ්ඩක් එළියෙන් අද කන්න ඕනි කියලා. මොකද හස්බන්ඩ්ගෙන් මං අද මුකුත් බර්ත්ඩේ එකට ඉල්ලුවේත් නැති නිසා එයා කිව්වා එළියෙන් ගිහින් කාලා හරි එමු ඔයා ආස දෙයක් කියලා. ඉතින් අපි ගියා ඩොමිනෝස් පීට්සා එකට. හැබැයි අපි යනකොටත් රෑ 10:45යි. මොකද පරක් වුණා ෂොප් එකේ ඉඳලා යනකොට. ඉතින් මේ ටයිම් කොහොම හරි අපිට කැම ගන්න පුළුවන් වුණා. මේ විවාහ ජීවිතයේ ඇතුලේ තියෙන පීඩාකාරී භාවය නැති කරගන්න නම් දෙන්නට දෙන්න හරි සරල වෙන්න ඕන. මොකද බොරු ආටෝප එක ජීවත් වෙන්න ගියොත් එතන සතුට කියන දේ නැති වෙනවා. ඉතින් විවාහ වෙන්න කලින් අපි තනියමනේ අපේ හීනවලට යන්නේ. හැබැයි විවාහ වුණාට පස්සේ දෙන්නත් එක්කනේ හීනවලට යන්නේ. එතකොට මේ ජීවිතේ අපිට ඇචීව් කරගන්න ගොඩාක් දේවල් තියෙනවා. ජීවිතේ හරි සරලව සතුටින් ලස්සනට ගත කරන්න නම් අර මම කිව්ව ඕනවට වඩා අපි ස්ට්‍රෙස් වෙලා ඕනවට වඩා අපි ලොකු හීන පස්සේ දුවලා ඒ දේවල් ඇචීව් කරගන්න දඟලන්නේ නැතුව තමන්ගේ හීන හරි ලස්සනට පියවරෙන් පියවර හරි ක්‍රමානුකූලව ළඟා කරගන්න. ඔයාගේ ජීවිතේ හරි සරලව ඒවට පියවරක් ඉදිරියෙන් තියන්න. මොකද අපිට එකපාර හැමදේම ළඟා කරගන්න බෑ. ඒක අපි හැමෝම දන්නවනේ. ඉතින් ඔයාට ඕනි කරන දේවල් ළඟා කරගන්න ඔයා එක පියවර ඉස්සරහට තියන්න පුරුදු වෙන්න. එතකොට ඔයා නොදැනීම ඔයාට ඕන කාලෙ වෙද්දී ඔයා ගොඩාක් ඉදිරියෙන් ඉඳීවි. නා ආසාවට බර්ගර් කන්න ආවට මේකේ බර්ගර් එක නම් ඇත්තටම සෙට් උනේ නැහැ. පහුවෙලා ආපු නිසා එයාලා කලබලයට හැදුවද දන්නේ නැහැ. කොහොම හරි ඒකේ චීස් ගොඩාක් වැඩි. ඒ වගේමයි ටිකක් කර වෙලා වගේ තිබ්බා. ඉතින් අපි දෙන්න ඒ වෙලාවේ තිබ්බ බඩගින්නටත් එක්ක කාලා නම් දැම්මා. ඒ වුණාට අර වෙන බර්ගර්ස් වගේ ලොකු රහක් නම් තිබ්බේ නැහැ. බර්ගර්ස් විතරක් නෙමෙයි පීට්සා දෙකකුත් ඕඩර් කරා. ඒ වෙලාවේ තිබ්බ බඩගින්නත් එක්ක. හැබැයි බර්ගර් එක කාලා ඉවර වෙද්දි හිතුණා අපරාධේ පීට්සා ගත්තේ කියලා. මොකද අපි දෙන්නගෙන් එක්කෙනෙක්ටවත් පීට්සා එක කා ගන්න බෑ. ඒ තරම් බඩ පිරුණ සහ හරි අමාරුයි ඒක කෑවට පස්සේ. මොකද අර ගොඩක් සෙට් උනේත් නැහැනේ. ඒක නිසා ඒ ඉතුරු වෙච්ච පීට්සා ඔක්කොම ටික පාරේ ඉන්න බව්වන්ට අපි දුන්නා. මොකද අපි දෙන්නට ආයේ ගෙදර ගිහිල්ලවත් ඕක කන්න බෑ. ඒක නිසා අපි චූටි බව්වන්ට ඒ ටික දුන්නා. මොකද එයාලත් ඕව කන්න හරි ආසයිනේ. හස්බන්ඩ් හවස එනකොට එයා මේ පුංචි කේක් එකකුත් අරගෙන ඇවිත් තිබ්බා. කේක් එක කපමු කියලා. ගෙදරදී කපමු කියලා තමයි හිතාගෙන හිටියේ. හැබැයි ඊට පස්සේ ඉතින් මම කිව්වා කමන්නේ අපි එළියේ ඉඳන් මේක කපමු කියලා. ඊට පස්සේ ඉතින් අපි දෙන්නත් එක්ක කාර් එක පාරේ අයිනේ නවත්තලා මේ කේක් එක මේ කට් කරා. මොකද ඒ ෆීලින් එක හරි ෂෝක්. මම මේ ලෝකේ වැඩියෙන්ම ආදරේ කරන කෙනත් එක්ක මේ වගේ නිදහසේ තැනක ඉඳගෙන මගේ උපන්දිනේ මේ විදියට පුංචියට සමරන්න මං හරි ආසයි. මං අර ගොඩාක් ഘോഷාකාරීව නටලා සින්දු කියලා කෑ ගහලා ඒ දේවල් කරන්න වැඩි ආස කෙනෙක් නෙමෙයි. ඒ දේවල් නොකරනව නෙමෙයි කරනවා. හැබැයි මම මේ විදිහට සරලව මගේ ජීවිතය ගත කරන්න ගොඩාක් ආසයි. ඉතින් අද උපන්දිනේ මට මේ විදිහට වෙනස් විදිහට
මට ගත කරන්න පුළුවන් වෙච්ච එක ගැන මං ඇත්තටම ස්තුතිවන්ත වෙනවා. ඒකයි ඔයාලට කලින් කිව්වෙත් අපේ ජීවිතේ ගොඩාක් සරල වෙන තරමට අපේ ජීවිතේ හරි ලස්සනට සතුටින් ගත කරන්න පුළුවන්. තමයි අපිට හරි පුංචි දෙයකින් හරි සතුටු වෙන්න පුළුවන් හිතක් අපිට තියෙනව නම් අර ලොකු දේවල් නැතුව හරි පුංචි දෙයකින් හරි අපි සතුටු වෙන්න පුළුවන් නම් එතන හරි ලොකු සතුටක් රැඳෙනවා. ඉතින් අපේ පෞල් ජීවිතේ හරි සාර්ථකව ගත කරන්න නම් අපි අන්න ඒ වගේ දේවල් අපේ ජීවිතේට ළඟා කරගන්න ඕන. අපි ඒව පුරුදු වෙන්න ඕනේ. එතකොට අර මම කිව්ව පීඩාකාරීභාවය, වෙහෙසකාරීභාවය, හැමදේම එපා වෙන ගතිය මේ හැමදේම අපිට නැති කරගන්න පුළුවන්. මගේ උපන්දිනෙන් පුංචි කේක් කෑල්ලක් ඔයාලටත් දෙනවා. මං හිතනවාද වීඩියෝ එකට ඔයාලා කැමති වෙන්නේ නැති කියලා. තවත් දවසක ලස්සන vlog එකක් අරගෙන ඔයාලා ගාවට එන්නම්. එතකන් සතුටින් පරිස්සමින් hina වෙලා ඉන්න.